සුබ දවසක් වේවා. ඉතින් අද සුපුරුදු පරිදි අපි ගීතයක් රස විඳිමු. ඉතින් අද මම තෝරගත්තු ගීතය තමයි මල්කාන්ති නන්දසිරි මහත්මිය ගායනා කරන සඳ කෙළුම් ගලන පාරකුණේ ශීත දුරුත්තේ කියන ගීතය. ඉතින් මේ ගීතය හරිම ජනප්‍රියයි. ඒ වගේම ඊටම ලගන්නාසුළු සංගීතය හඬ සහ පද රචනය නිසා ගුවන්විදුලිය, රූපවාහිනිය සහ ප්‍රසංග වේදිකාවේ හරිම ජනප්‍රිය ගීතයක්. ඉතින් මේ ගීතය ගායනා කරන්නේ මල්කාන්ති නන්දසිරි මහත්මිය. ඇගේ ඇයටම ආවේනික ස්වරයෙන් ගායනා කරනවා. ඊටම ලගන්නාසුළු විදියට. ඒ වගේම මෙහි පද රචනය කළා තියෙන ප්‍රනීත් අබේසුන්දරයන් වගේම සංගීතය එච්.එම්. ජයවර්ධනයන්ගේ. ඉතින් මේ ගීතය ලස්සන විරහ ගීතයක්. නමුත් මේ විරහ ගීතේ පලි ගැනීම වගේ දේවල් නේ හරිම ලස්සනයි. ඒ ගීතේ කතා නායිකාව තමන්ගේ පෙම්වතාට සහ තමාට කියන්නේ තමාගේ ප්‍රේමයට පිටුපාන පෙම්වතාට සහ ඔහුගේ අලුත් පෙම්වතියට සුබ පතන විදිහේ ලස්සන පද රචනයක් තියෙන ගීතයක් තමයි. සඳ කෙළුම් ගලන පාරකුණි සීත දුරුත්තේ මුළු ලොවට උරින් උපයේ රෝස කරත්තේ. ඉතින් සීතල දුරුත්තේ සඳ කෙළුම් ගලන පාරකුණි. මේ එහෙනම් මේ රාත්‍රියකනේ හඳ පායලා තියෙන රාත්‍රියක සීතල දුරුත්තේ ජනවාරි මාසේ සීතල දුරුතු මාසේ. ඉතින් ඔබයි ඇයයි රෝස කරත්තේ. ඔබයි ඇයයි මම හිතන්නේ මේ රෝස කරත්තේ කියලා තියෙන්නේ මෝටර් බයිසිකලයක් වගේ දෙයකට තමයි. ඉතින් හරිම ලස්සන පද රචනයක්. සඳ කෙළුම් ගලන පාරකුණේ සීත දුරුත්තේ මුල්ලොවට හුරින් උපයේ රෝස කරත්තේ. ඉතින් මේ පෙම්වතිය ඔහුගේ ඇයගේ පෙම්වතා අලුත් පෙම්වතිය සමග ප්‍රේමණීය ලෙස හැසිරෙන විදිය ඇය සියසින් දැකලා වේදනාවට පත් වුණත් ඇය ඔහුට මෛත්‍රී සහගතව සුබ පතන හැටි ඇගේ හිත හදාගන්න හැටි තමයි කියවෙන්නේ. පිමින් බෙදුණු මුකුළු කතාවේ කුසුම් පිපුණු සිහින ලතාවේ සරසවින් මං ඉන පාරේ සිනා කඟුල සිඳී ගියා ඉවුරු තලාවේ. පිමින් බෙදුණු මුකුළු කතාවේ කුසුම් පිපුණු සිහින ලතාවේ සරසවියෙන් මං ඉන පාරේ සිනා කඟුල සිඳී ගියා ඉවුරු තලාවේ. ඉතින් අපි පින්බස් දොඩපු අපි සිහින මවපු අනාගතය ගැන සිහින මවපු ඒ අපි හමු වුණ ආගිය ඒ මගතොට මට අද ඒ සිනහ ගඟුල අද ඒ එදා වගේ සිනහාවක් නැහැ. සිනහ ගඟුල සිඳී ගියා ඉවුරු තලාවේ. ඉතින් ඉවුරු තලාවල ඒකේ සිනහව සැඟව ගිය බවයි ඇය පවසන්නේ. කෙසේ වෙතත් ඇය ඇගේ හිත හදාගන්න තමයි මේ උත්සාහය. මන්නේතිදා එළිය වුණාවේ එයයි ඔබට සතුට කිනාවේ නංගී මටයි කඳුල හිමි වුණේ නුඹට සෙපත මට උරුමයි සීන විමානේ. ඉතින් මේ අහිංසක පෙම්වතිය තාම මධ්‍යස්තව හිතන තමා ගැනත් අනුන් ගැනත් හිතන මේ සුන්දර පෙම්වතිය කියනවා මන්නේතිදා එළිය වුණාවේ මන්නේති දවසේ ඔයාලගේ ජීවිත වඩාත් එළිය වුණාවේ. ඔහුගේ ජීවිතය ඔබ නිසා එළිය වෙනවා නම් නැගණිය. මන්නේතිදා එළිය වුණාවේ එයයි ඔබට සතුට කිනාවේ. ඒ නැගණිය නිසා ඔබේ ජීවිතය මන් නැතුව වඩාත් එළිය වෙනවා නම් කියලා පෙම්වතාට සුබ පතනවා. ඒ වගේම ඒ අලුත් පෙම්වතියටත් ඇය වෛර කරන්නේ නැහැ. මන්නේතිදා එළිය වුණාවේ එයයි ඔබට සතුට කිනාවේ. එහෙම වුණත් නංගී නැගණියේ මම තරහ නැහැ ඔහුගේ ජීවිතය එකලු කරන්න. මන්නේතිදා එළිය වුණාවේ එයයි ඔබට සතුට කිනාවේ නංගී මටයි කඳුල හිමි වුණේ
නුඹට සෙපත මට උරුමයි සීන විමානේ. ඉතින් නංගියේ නැගණියේ ඉතින් උඹට සැප උරුමයි මගේ පෙම්වතා එක්ක ආදරෙන් ඉන්න ඔබලාගේ ලෝකේ ගොඩනගා ගන්න මගේ සිහින මාලිගා ඒවා මාළඟම ඒ විදිහට තිබ්බෙන් කියලා ඇය ඊටාම උපේක්ෂා සහගතව ඉවසීමෙන් ඇය මෛත්‍රී සහගතව ඔවුන්ට සමුදෙන්න හිත හදා ගන්නවා. ඉතින් හරිම ලස්සනයි මේ ගීතය ප්‍රසංග වේදිකාවෙත් හරිම ජනප්‍රිය ගීතයක් මල්කාති නන්දසිරි මහත්මිය එතුමියටම ආයනික ස්වරයෙන් ගායනා කරනවා. හරිම ලස්සනයි. මේකේ පද රචනයත් හරිම හෘදයාංගමයි. මේක හැමෝටම දැනෙන ගීතයක්. ඉතින් මේ ගීතය එදා පටන් අදත් අනාගතයේත් ප්‍රසංග වේදිකාවෙත් ගුවන්විදුලියේත් රූපවාහිනියේ සියලුම මාධ්‍යයන් තුළ ඉතාම ලස්සනට ගැයේවි. ඉතින් හැම දිනාටම සුබ පතනවා. ඉතින් ආපහු දවසක අපි ලස්සන ගීතයකින් හමු වෙමු. ඉතින් හැම දිනාටම සුබ දවසක් වේවා. ගිහින් ඉන්න